අයිබෝවන් මම ලක්ෂිකා. ඉතින් අපි අද කතා කරමු නිින්ද ගැන. එතකොට ඇයි අපිට මේ නිින්ද වැදගත් වෙන්නේ? අපි කොහොමද සෝදායි නිින්දක් ලබා ගන්නෙ? සහ මානසික සෞඛ්‍ය සඳහා නිින්දේ ඇති වැදගත්කම වගේම අපි විශේෂයෙන්ම ફોકસ කරමු ස්ලීප් හයිජීන් කියන තෙරපි එක ගැන. එතකොට ඇයි ඇත්තටම අපිට නිින්ද වැදගත් වෙන්නේ? මොකද නිින්දෙදී අපි ඇස් දෙක පියා ගන්නා වගේම ඒ අවස්ථාවේදී අපේ මොළයත් යම් තාක් දුරකට වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ කාලෙත් තමයි ශරීරයේ විවිධ ක්‍රියාවලීන් වල වෙනස්කම් ඇති වෙන පරිවෘත්තීය ක්‍රියාවන් වෙනස් වෙනවා සහ එතකොට මොළේ ශරීරය පොඩි රෙස්ට් එකක් ගන්නවා. එතකොට මේ රෙස්ට් එක ඉතාම වැදගත් සහ අනිත් එක අපි නිින්දෙදී නිින්ද ලබා ගන්න කාලය වැදගත්. මොකද අපි ඇත්තටම අපේ බයොලොජිකල් සයිකල් එක ගත්තොත් එතකොට අපි ඇත්තටම රාත්‍රී කාලෙදී නිදා ගන්න සැරසිච්ච ජීවීන්. මොකද අපි නිශාචර ජීවීන් නෙමෙයි. එතකොට අපි රාත්‍රියේදී නිදාගෙන දහවලේ ඉර එළියත් එක්ක ඇහැරිලා හවසනේ ඉර බහිද්දී ගෙදරට ඇවිල්ලා ඊට පස්සේ සාමාන්‍ය විදියට කටයුතු අවසන් කරලා රාත්‍රියේදී නිදා ගන්න විදිහට තමයි අපේ ශාරීරික සූදානම් වෙලා තියෙන. ශාරීරික සූදානම් වෙලා කියන්නේ ඒ කියන්නේ ශරීරයේ තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය. විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා මෙලටොනින් කියලා රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය තමයි අපිට නිින්ද සඳහා ගොඩාක් වැදගත් වෙන්නේ. මම හිතනවා ඒගොල්ලෝ සමහර අය දැනටත් දැකලා ඇති මෙලටොනින් අපිට බාහිරවත් ලබා ගන්න ಔಷධයක් විදිහට තියෙනවා. මේ මෙලටොනින් ශ්‍රාවය විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේ. එතකොට අපි දැකලා ඇති අය අපිට හොඳ නිින්දක් ලැබුණ නැත්නම් මොකද වෙන්නේ? ඇයි මේ නිින්ද වැදගත්කම? සහ අපි නිදා ගන්න හම්බුනේ නැත්නම් පහුවෙන්ද අපිට වැඩ ටික කරගන්න පුළුවන්ද? නැහැනේ. අපි පොඩි හරි අපහසුතාවයකින් ඉන්න ඔළුව බර ගතියක් එන්න පුළුවන්. සහ ටිකක් කේන්ති යනවා වගේ වෙන්න පුළුවන්. අනිත් එක මේ නිින්ද නොලැබීම දිගටම සිද්ධ වෙනවා නේ. ඒක මානසික රෝගී තත්ත්වයක විශේෂයෙන්ම රෝගී විෂාදය ඇන්සයිටි වල වගේම සමහර වෙලාවට ස්ට්‍රෙස් එකක මූලික ලක්ෂණ වෙන්නත් පුළුවන්. සහ සමහර වෙලාවට අපි කියනවා ඔබ පරණ මේ වෙන විටත් මානසික රෝගයකින් හරි පීඩා විඳිනවා නම් විශේෂයෙන්ම බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් ડિප්‍රෙෂන් මේ රිලැප්ස් එක එහෙම නැත්නම් නැවත රෝගය ඇතිවීමේ තත්ත්වයක මූලික ලක්ෂණයක් වගේ වෙන්න පුළුවන්. ඒකට අපි මේ කතා කරේ තරුණ අය ගැන විතරක් නෙමෙයි. ළමයින්ටත් මේ නිින්ද වැදගත්. විශේෂයෙන්ම අපි ළමයින්ව ටිකක් කලින් නිින්දට දාන්න ඕනේ. ඒ වගේම වයෝවෘද්ධ අපේ වැඩිහිටි දෙමව්පියන්ව ආච්චිලා සීයලාට නිින්දේ හරිම වැදගත්. මොකද වයසත් එක්ක මේ නිින්ද අක්‍රමවත් වෙන්න පුළුවන්. දැන් මේ ස්ලීප් සයිකල් එක අක්‍රමවත් වෙලා නිින්දේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ මම ඔයාලට සරලව නිින්ද ගැන සරල විග්‍රහයක් කරේ. එතකොට අපිට නිින්දේ ගැටලු වෙද්දී දවසක් දෙකක් දෙනවා නම් අපිට බලන්න පුළුවන් සරල ප්‍රතිකරමයක් ගැන මම ඒක ඔයාලට කියලා දෙන්න. ඒක අපි ස්ලීප් හයිජීන් කියලා කියන්නේ. මේ තත්ත්වය දිගටම පැවැත්වෙනවා නම් සතියක් සහ ඊට වැඩි කාලයක් අපි වෛද්‍යවරයෙක් සඳහා යොමු වෙන්න අත්‍යවශ්‍යයි. එතකොට මේ ස්ලීප් හයිජීන් කියන්නේ මොකක්ද? අපි ශරීරයේ අපි හයිජීන් කියන්නේ පිරිසිදුකම වගේනේ. ඒ වගේම තමයි. ඒ කියන්නේ අපේ ශරීරය වටපිටාව නිින්ද සඳහා සූදානම් කිරීමක් තමයි කරන්නේ. එතකොට මෙහෙදී අපි වෙන්න ඕනේ නිින්දට රූටින් එකක් තියාගන්න. ස්ලීප් එකට රූටින් එක සාමාන්‍යයෙන් නිදින වෙලාව උදේ සමාවෙන්න රෑ කිසියම් වෙලාවක ඒක අපි දිගටම වෙනවා. සහ අවදින වෙන වෙලාව. ඒක අපි ෆික්ස් ටයිම් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් පැය 6ක් 8ක් නිින්දක් තමයි වැඩිහිටි පුද්ගලයෙක්ට හොඳ වෙන්නේ. එතකොට අපි නිදා ගන්න යද්දී එතකොට හවස 6න් පස්සේ සාමාන්‍යයෙන් නිින්දට බාධා කරන දේවල් විශේෂයෙන්ම කැෆේන් අඩංගු කොෆි සහ සමහරවිට බ්ලැක් ටී උනත් ඒක සහ වෙනත් පාන වර්ග පාවිච්චි කරන්න ඕනේ. සහ exercises, strenuous exercises, like exercises නෙමෙයි. එතකොට බාධාවල් වෙනවා. exercises strenuous exercises අපි නිින්දට කලින් කරන එක පුළුවන් තරම් අඩු කරන්න. හැබැයි light exercises වලින් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ගන්න ආහාර වේල ගොඩාක් රැ වෙනකන් කන්න ඉන්න එපා. සාමාන්‍යයෙන් 7 විතර වෙද්දී තමගේ ආහාර වේල ගන්න පුළුවන්. ඒ වගේම නිින්දට කලින් එතකොට අපි නිින්දන කාමරය සූදානම් කරන්න ඕනේ. එතකොට නිින්දන කාමරේ පිරිසුදුවට පිළිවෙලට බෙඩ්ෂීට් ගසලා ඇඳ හදලා ඒ වගේම අපි කෑමට පාවිච්චි කරන්නේ නැහැ. හුඟක් අය අතින් වෙන වැරද්දක් තමයි කෑමට සහ පාඩම් කරන්න, පොත් කියවන්න, හෝම්වර්ක් කරන්න ගන්න තැන නෙමෙයි. ඇත්තටම ඇඳ තියෙන්නේ
කෙනෙක්ට නිදා ගන්න සහ තමන්ගේ ඉන්ටිමේට් රිලේෂන්ෂිප් එකක් සඳහා තමයි. එතකොට තමයි අපි අද යූස් කරන්නේ. එතකොට සහපැන්දට එතකොට ප්‍රිපෙයාර් වෙනවා. ඊට පස්සේ අපි අපේ ශරීරය ප්‍රිපෙයාර් කරනවා. හොඳ වොෂ් එකක් දාලා ඊපස්සේ සමහර වෙලාවට සූදින් අපිට ඇරෝමාස් තියෙනවා. ලැවෙන්ඩර්, එතකොට සැන්ඩල්වුඩ් මේවා දැන් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. සමහර අයට සූදින් ඇරෝම එකක් පාවිච්චි කරාම හොඳ නිින්දක් ලැබෙනවා. එතකොට ඒ වගේම නිින්දට බාධා වෙන දේවල් තියෙනවා. එතකොට ඒ කියන්නේ සමහරවිට අපිට টয়ලට් යන්න ඕන වෙලා හැබැයි ඒක කියන්නේ අපි රාත්‍රී කාලයේ වැඩි වතුර පාවිච්චි කරන්න එපා කියලා. විශේෂයෙන්ම පොඩි ළමයිට සහ වයෝවෘද්ධයින්ට. ඒ වගේම මම අන්තිමටම කියන්නේ හැබැයි last but not the least thing maybe the වැදගත්ම දේ මේ ෆෝන් එක. අපි හැමෝම පුරුදු වෙලා ඉන්න ෆෝන් එක ඇඳට අරයි යන අපි කියන්නේ උත්තරේ තමයි නිින්ද යන්නේ නැහැ ෆෝන් එක බලුවේ නැත්තම්. නිින්ද යනකන් තමයි ෆෝන් එක ඔබන්නේ. එහෙම නෙමෙයි ෆෝන් එක ඔබනකන් අපිට නිින්ද යන්නේ නැහැ. ඒ වගේම අලාර්ම් එක තියාගන්න ෆෝන් එක යූස් කරන්න නැහැ. ෆෝන් එක පුළුවන් චුට්ටක් ඈතකින් තියාගත්තා. එතකොට අපි කියන්නේ අඩුම පැයකට පුළුවන් නම් හොඳයි පැය දෙකක් ෆෝන් එක නිින්දට කලින් අයින් ඉවත් කරලා තියාගන්න. ඉතින් මේ සරල ක්‍රම මගේ ඔයාට දවසක දෙකක නිින්දට බාධාවක් ඇති වුණා. මේ සරල ක්‍රම ඔයාට උදව් වෙනවා හොඳ නිින්දක් ලබා ගන්න. ඒ වගේම පහුවෙන්දා උදේට රිෆ්‍රෙෂ් විදියට ඇරෙන්න. නැත්නම් මේක දවසකට දෙකක් මේක අපි හැමෝටම පොඩි ළමයෙක්ට උනත් ප්‍රැක්ටිස් කරන්න සුදුසුම ක්‍රියාමාර්ගයක්. ඉතින් ඔයාලට හොඳ නිින්දක් ලබාගෙන පහුවෙන්දා හොඳ සතුටෙන් සැහැල්ලුවේ දවස ආරම්භය කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ සන්දා.